ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා. සැටලයිට් ලංකා YouTube නාලිකාවෙන් ආයි හම්බ වෙනවා. ටයිටල් එක බැලුවා නම් මොකක්ද මේ මගුල කියලා හිතාගෙන එන්නේ නැති මේ පැත්තට. මෙතෙක් අපි ඔයාට පෙන්නුවේ VVIP. ඒ කියන්නේ VIP නෙමෙයි double VIP IPTV පැකේජ් එකක් සර්විස් එකක් නේ ඔයාලා මෙච්චර කල් අත්විඳේ. VVIP. දැන් triple VIP. එහෙම නැත්නම් අපි කියනවා අල්ට්‍රා VIP. පොඩක් ලියලා පෙන්නන්නම්කො මොනවද මේ කරන්න යන්නේ මොකද්ද කියන්නේ කියලා ඔයාලට තේරෙන්නේ නැහැ. මෙච්චර කල් අපි ඔයාලට ලබා දුන්නේ VVIP IPTV සර්විස් එකක්. දැන් එතනින් අපි රයිට් මේක ඒ විදිහටම තියෙනවා. ඊට අමතරව තමයි අපි හඳුන්වා දෙන්නේ VVVIP. ඒ කියන්නේ අල්ට්‍රා VIP. අල්ට්‍රා VIP IPTV සර්විස් එකක්. ඒකේ පැකේජස් මිල ගණන් ඒ ඔක්කොම පොඩ්ඩක් කතා කරමු රයිට්. මේකේ ඔයා ඇත්තටම කතන්දරේ ඒවට වඩා ඔයා මේ මම හැමදේම පෙන්නන්න යනවා පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව ඉන්න මාත් එක්ක ඉවසලා. එතකොට මේ VVIP පැකේජ් VVIP IPTV මේ සර්විස් එකේ පැකේජස් මිල ගණන් කෙසේද උනේ කියලා පොඩ්ඩක් බැලුවොත් එහෙම අපි ඔයාලට දුන්නා පැය 12ට දුන්නා ඊට පස්සේ පැය 24ටත් දුන්නා. එතකොට පැය 12ට කීයද ගත්තේ? පැය 12ට රුපියල් 100යි, පැය 24ට 200යි. ඊට පස්සේ මාස 3 මාස 6 අවුරුද්ද. ඒ කියන්නේ මාස 12. මාසෙකට 1100යි, මාස 3ටම ගත්තේ 2200යි. ඊට පස්සේ මාස 6කට ගත්තොත් 3500යි. ඊට පස්සේ අවුරුද්දටම 5300යි. රයිට්. එතකොට මේ VVIP දැන් මේවා මීට කලින් කතා කරා. රයිට්. මීට කලින් අපේ @satellite lanka handle එකෙන් YouTube එක search කරලා එහෙම නැත්නම් 076 WhatsApp chat එකට ඇවිල්ලා පොඩ්ඩක් මේ දේවල් ගැන දැනගන්නවා. දැනුවත් නැත්නම් අපි මීට කලින් IPTV කියන්නේ මොකක්ද? ඒකෙන් කොහොමද බලන්නේ? ඊට පස්සේ අපේ IPTV සර්විස් එක කොයි වගේද? ඒකේ මොනවද ඔයාලට බලන්න තියෙන දේවල් සහ ඒකේ මිල ගණන් ඊට පස්සේ ලංකාවේ ඉන්න ඔයා ලංකාවේ ලෝකේ ඉන්න ඔයා පියවර 6කින් විනාඩි 2කින් IPTV රයිට් බලන්නේ කොහොමද ගිණුමක් ලබා ගන්න කොහොමද කියන එක මේ හැම දෙයක්ම විස්තර කරලා අහවර වෙලා තමයි මේ වීඩියෝ එක පොඩ්ඩක් බයෙන් තමයි මේක කරන්නේ. ඇයි ඒකට එක හේතුවක් තියෙනවා. මේක දැක්ක ගමන් ඔයාලා කලබල වෙනවා. ඒ කියන්නේ දරා ගන්න බැරි වෙනවා ඔයාලගේ ඇනවුම රයිට්. ඒ නිසා තමයි පොඩ්ඩක් හිමීට මේක පහදලා දෙන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම් බලන්න මේ මොනවද දෙන්නේ කොහොමද දෙන්නේ. දැන් ඇත්ත කතන්දරේ මම නැවතත් පොඩ පාඩම මාරු කරගන්නම්කෝ. මේ VVIP එකේ මේ නාලිකා ඔක්කොම 15000යි. නාලිකා 15000ක් තියෙනවා. live TV channels ඊට පස්සේ තියෙනවා pay per view තියෙනවා right PPV right. එතනින් එහාට video on demand යටතේ ඕනම චිත්‍රපටයක් ඕනම TV series එකක් බලන්න පුළුවන්. ඊට පස්සේ ඔක්කොම OTT content එක එකතු කරලා තියෙනවා. දැන් VVIP කියපුවම මොකක්ද? දැන් ඇත්තම කතන්දරේ මම ලංකාවේ ඔයාලට VVIP ඒ කියන්නේ මේ triple VIP එක. දැන් මේක double VIP නේ. ඒක double. මේක triple VIP එක මම ගන්න කියලා කියන්නේ නැහැ. මම ඇත්තටම මේක ගැන කතා කරන්නේත් මේ සමහරක් කට්ටියට මේ 15000 මදි කිව්වා. 15000 මදි කිව්වා. සහ දැන් මේ triple VIP පැකේජ් එකට ගිහපුවම IPTV සර්විස් වල දැන් ඔයාට හිතන්නකො මොකක් හරි රටක මොකක් හරි රයිට් නාලිකාවක් එකතු කරගන්න ඕනේ. කියන්නේ මේකේ නෑ එකතු කරගන්න ඕනේ කියලා හිතුණොත් ඒක ලංකාවේ වෙන්න පුළුවන්, ඉන්දියාවේ වෙන්න පුළුවන්, බංග්ලාදේශ වෙන්න පුළුවන්. ජීවත් වෙන මිනිස්සු ඉන්න ඒ කියන්නේ විකාශය වන මොනවා හරි නාලිකාවක් ඕනම අපි කියන්නේ ඕනම තූත්තු කුඩියක ඕනම මගුලක් කියලා. ඉතින් අන්න ඒකයි. ඒ ඕනම එකක් මේ triple VIP ඒ කියන්නේ ඔයාට TV බලන මේ triple VIP පැකේජ් එක සර්විස් එක ගන්න ඔයාට admin privileges admin access එක දෙනවා. ඒක දැන් අර elevated access එකක්.
එතකොට මේකේ channel සංඛ්‍යාව අනන්තයයි. ඒක ලංකාවේ කියන්නේ අපි කියන්නේ තුම්පනේ නාලිකාව වුණත් තුම්පනේ කියන්නේ කවුරුත් දන්නෙත් නැති අහලත් නැති ඒ ඕනම නාලිකාවක් මේකට එකතු කරන්න පුළුවන්. ඉතින් අන්න එකයි කියන්නේ අර එතකොට ඒ වගේ අර ඇඩ්මින් ඇක්සස් එකක් ඒ කියන්නේ නාලිකා සජීවී නාලිකාවල් සීමා කරන්න බෑ. දැන් මේකේ 15000යි කියලා 15000න් මේ කඩයිමෙන් නැවතිලා තියෙනවානේ. හැබැයි මෙතන එහෙම නෑ. ඒ කියන්නේ දැන් මේ වගේ විශේෂ අවශ්‍යතා තියෙන කට්ටියට එතකොට මේක තමයි ට්‍රිපල් VIP එකට යන්න පුළුවන්. එතකොට ට්‍රිපල් VIP එකට ගිහපුවම මොනවද දකින්න තියෙන එක අපි පොඩ්ඩක් බලමු. දැන් හිතන්න මම මේ කතා කරන වචන මම කතා කරනවා ඒ කියන්නේ මේ ශබ්දනේ මේ ශබ්ද කටින් එන්නේ ශබ්ද ඒකේ ඒ ශබ්ද පිටිපස්සේ තේරුමක් තියෙනවා නම් ඒක වචනයක් රයිට් පැහැදිලිද ඒක වචනයක් එතකොට මේ ශබ්දය අපි තවදුරටත් ඒ කියන්නේ ශබ්දය ඉගෙන ගත්තොත් වචනයක් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නේ ශබ්දයක් ඉගෙන ගත්තොත් වචනයක් ඒ ශබ්දය හැදෑරුවොත් මොකද්ද වෙන්නේ ඒ ශබ්දය හැදෑරුවොත් ඒක අන්න සංගීතයක් ගීතයක් වෙනවා. ඉතින් ඒකයි අන්න ඒ වගේ තමයි මම ඇයි මේ බයිලාවල් කියන්නේ අර ඔයා පවා යම් කිසි දෙයක් අර දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. ඒ කියන්නේ ඔහි තිබ්බට ආවට ගියාට අරයා මෙයා කිව්වට එහෙම තීරණ ගන්නෙ නැතුව ඉක්මන් කොටයිනේ ඔයා පොඩ්ඩක් හොයලා මේ ටීවී බලන්න හොඳම ක්‍රමය මොකක්ද සුදුසුම ක්‍රමය මොකක්ද වාසිදායකම ක්‍රමය මොකක්ද තාක්ෂණයෙන් ඉහළම ක්‍රමය මොකක්ද අන්න ඔයා දැනගත්තොත් ඔයා රස වැදුනොත් ඔයා මේ තුලම පවතිනවා ඇයි අර අවුරුද්දම බැලුවා 5300යි රයිට් සජීවී නාලිකා 15000ක් රයිට් ඉතින් අර ඔයා තාමත් අර සාම්ප්‍රදායික ට්‍රැඩිෂනල් සාම්ප්‍රදායික සැටලයිට් ඒවා තැටි හරවහරව කූරු මේ ගහ බලනවා නම් රයිට් අන්තිමේදී මොකද්ද වෙන්නේ ගහපු බෙරේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ අන්න ඒ වගේ ඔයා බලපු channel එකකුත් නැහැ හැබැයි අවුරුද්දට රයිට් 18000 20000 ගෙවලා තියෙනවා රයිට් පොඩක් බලමු. ඒතකොට දැන් පින්තූර ටික අපි බලාගෙන ක්‍රමයෙන් යමු. මම හිතන්නේ වැඩි වෙලා මම පින්තූර ළඟ නවතින්නේ නැහැ. ඇයි මේක මේ කතා කරලා ඉවර කරන්න බෑ. හරි මේ බැලුවොත් එහෙම මේ Netflix Amazon series ඒ ඔක්කොම එක ගොඩට එක පෙළට මේ බලන්න Brooklyn 9, Chef's Table ඊට පස්සේ Dark මේ ඔක්කොම මේ web series right web series ඒ කියන්නේ Netflix එකේ මේ content එක මේ ටික විතරක් නෙමෙයි right තව තියෙනවා ඒ කියන්නේ දැන් live TV යටතේත් right Netflix 24/7 Netflix content එක right සජීවීව විකාශනය කරන නාලිකා ගණනාවක් තියෙනවා ඊට පස්සේ TV series category එකට ආවට පස්සේ ඒකෙත් Netflix එකේ category header එක යටතේ Netflix එකේ content එක තියෙනවා ඒ කියන්නේ OTT platforms හැම එකක්ම Netflix ද Amazon Prime Video ද Hulu ද Jio Hotstar ද Disney ද හැම එකක්ම එකතු කරලා තිනවා අපි පොඩ්ඩක් ඉස්සරහට යමු මෙතනම නවතිලා ඉන්නේ නැතුව ඊට පස්සේ මේ මං මෙහෙන් හැමතැනින්ම ගත්ත දේවල් සහ මේ පොඩ්ඩක් මේ බලන්න මේ බලන්නවා මෙතන මේ බැලුවොත් එහෙම ඇනොටේට් කරලා පෙන්නන්නම් මේ වෙලාව ටයිම් ස්ටෑම්ප් එක සැටර්ඩේ දවස ඊට පස්සේ දිනය 19 මාසය අප්‍රේල් අවුරුද්ද 2025 ඒ කියන්නේ මේ ආවට ගියාට යල් පැනපු පරණ කොහෙන්වත් ගත්තේවනේ මේ මම අපිත් එක්ක ඒ කියන්නේ මාත් එක්ක ඔයා WhatsApp එකෙන් සම්බන්ධ වෙලා තියෙනවා දැන්ටමත් මේවා දැකලා ඇති right හැම දවසකම වගේ පාන්දර 2-3 වෙද්දි මේවා අප්ඩේට් කරනවා බින්න අලුතෙන් බලන්න තියෙන දේවල් right හැම ඉන්ෆර්මේෂන් එකක්ම දෙනවා දැන් මං කිව්වේ සැටලයිට් TV බලන කට්ටියට එහෙම දැන් දවස් දෙකකට කලින් එතකොට දැන් මම මේ සජීවීව මේක රෙකෝඩ් කරන දවසයි මේක ඔයාලට ප්‍රීමියර් වෙන දවසයි වෙනස් ඒ නිසා අද දවස කියලා පටන් ගන්න අද අප්‍රේල් 20 2025 right එතකොට මේ වෙද්දි දවස් දෙකකට විතර උඩදී වීඩියෝ කොන් සර්විස් එක ඩිස්කන්ටිනියු වුණා
ඒක ෂට් ඩවුන් වුණා. ඔය විදිහට තමයි සැටලයිට් ටීවී වල ඛේද වාචකය ඉරණම විසදෙන හැටි. එකින් එක වැටි වැටි ඩවුන් වෙවි යනවා. මොකද දැන් අපි ඉන්නේ තාක්ෂණය, අපි ඉන්න වර්ෂය, අපි දියුණු වෙමින් පවතින රටක් වුණත් අපි තීරුම් ගන්න ඕනේ, රයිට්? ආසියාව නෙමෙයි යුරෝපය රයිට්? එයාලා කොච්චර දියුණුයිද අපිට රයිට්? එයාලගේ ඒ දියුණු මට්ටම හිතන්නකො රූපවාහිනී සජීවී රූපවාහිනී රසාස්වාදය රයිට්? ඒකට මේ වෙලාවේ මේ මොහොතේ මේ තප්පරේ ඒකට සමාන වෙන්න පුළුවන්. ඒ තමයි IPTV රයිට්? VVIP, double VIP සහ triple VIP. ඒ කියන්නේ ඔයාට මා පුදුම elevated access එකක්, privilege එකක්, admin access එකක්. ඔයා මොනවද බලන්නේ, කොහොමද බලන්නේ, ඕනම channel එකක් එකතු කරගෙන බලන්න රයිට්? පස්සේ prices ගැන කතා කරමු. දැන් මොකද්ද වැඩේ කියලා පොඩ්ඩක් බලමුකෝ රයිට්? ඔයාලා කොහොමද දන්නවා අසාධාරණ ගාස්තු අපි ගන්නෙ නැහැ කියන එක රයිට්? මේ බලන්න එක ඩොකියුමන්ටරි වෙන්න පුළුවන් රයිට්? එතනින් එහාට ස්පෝර්ට්ස් වෙන්න පුළුවන්, ඕන දෙයක් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට ස්පෝර්ට්ස් වලට ආපුවම UFC, රග්බි, ගෝල්ෆ්, ටෙනිස්, බෙටිං හැම එකක්ම තියෙනවා. ඒකට මේ බෙටිංස් කියන්නේ මම කැමති එකක් නෙමෙයි. ඔයාලා අවුට් වල්ලන්න එපා, වැරදි ඒවට යන්න එපා රයිට්? සහ ආයි මේ ෆැමිලි ප්ලෑන් තියෙනවා. ෆැමිලි ප්ලෑන් කියන්නේ මොනවත් ගාස්තුවක්, අමතර ගාස්තුවක්, සේවා ගාස්තුවක් අය වෙන්නේ නැහැ, මොනවත්ම නැහැ. උපකරණ ගාස්තු නැහැ, සේවා ගාස්තු නැහැ, මොනවත් නැහැ රයිට්? ඒ කියන්නේ ඔයාට හිතෙනවා නම් මේ නාලිකා මට අයින් කරලා දෙන්න, මේ channels මට එපා, හිතන්නකෝ මේ චිත්‍රපටි නාලිකා එපා, අයින් කරලා දෙන්න, දරුවා විභාග ලියන එක කරදරයි, ඕන එකක්. ඒ කියන්නේ ඕන නාලිකාවක් අයින් කරන්න පුළුවන්, ඕන නාලිකාවක් එකතු කරන්න පුළුවන් රයිට්? හරි, එතනින් යාට ගිහපුවාම රයිට්? මේ ලෝකයේ තියෙන හැම රටක්ම දැන් මේ මෙතන බලන්නකෝ A to Z තියෙනවා. පෝර්චුගල්, රුමේනියා, රෂ්යා, සර්බියා, ස්පේන්, ශ්‍රී ලංකා, සවුත් කොරියා, සුදාන්. ඒ දැන් රුමේනියා යන්න බලාගෙන ඉන්න කට්ටියට එතකොට රුමේනියාව භාෂාව රයිට්? ඒ රට සංස්කෘතිය මොනවද කරන්න තියෙන්නේ? දැන් රුමේනියා යටතේ මේ වරහන් ඇතුලේ තියෙනවා පොඩ්ඩක් ඒකට අවධානය දෙන්න. 104යි කියන්නේ රුමේනියා කියන රටෙන් විකාශනය, සජීවීව විකාශනය කරන නාලිකා 104ක් ඔයාට රයිට් අප්‍රමාදීව බලා ගන්න පුළුවන් ඔන්ලයින් රියල් ටයිම්. සජීවී කියනවා ලයිව් බලන්න යනවා. එතකොට මේ ශ්‍රී ලංකා කියන එක දැන් මේ ඕපන් කරගෙන තියෙන ශ්‍රී ලංකා කියන කැටගරි එකේ ඔක්කොම නාලිකා 36ක් තියෙනවා. ඉතින් ලංකාවේ තමයි ඉතින් රයිට්? හැබැයි අපි ලංකාවේ වුණාට පැය 24 හැම එකක්ම බලනවද? මට නම් ප්‍රායෝගිකව අපහසුයි. හැබැයි ඔයාට ඕන එකක් බලා ගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් මේක ඉතින් මම හිතන්නේ වෙන තැනකින් මේ විදියට කරගන්න පුළුවන් කියලා. මොකද ලංකාවේ නාලිකාවක් වුණා නිකන් ඔයාට බලන්න දෙන්නේ නැහනේ. ඔය දැන් ඔය හිතන්නකෝ සිටි හිට්ස් වේවා, ඒ වගේ ඒවා ලොක් කරලා තියෙන්නේ. ඒවා අමුතුවෙන් ඔයා අන්ලොක් කරගන්න ගෙවන්න ඕනේ. දෛනික ගාස්තු තියෙනවා. ඊට පස්සේ ඒකට බදු එකතු වෙනවා on top of that taxes are added. ඉතින් මේක ලේසි වැඩක් නෙමෙයි, සෙල්ලම් වැඩක් නෙමෙයි. වෙන ආකාරයකින් ඔයා ටීවී බලන්න ගියොත් ඒ හින්දා මම පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තවත් මේක පෙන්නන්නම් මේ විදියට විග්‍රහ කරලා. බලන්න මේ ලංකාවේ නාලිකා පොඩ්ඩක් අපි මේ හරි ඇනොටේට් කරන එක පොඩ්ඩක් මේ පැත්තකට කරගමු. හරි, එතකොට මේ ලංකාවේ නාලිකා යටතේ මොනවද තියෙන්නේ කියන එක තමයි දැන් බලා ගන්න යන්නේ. ART art Buddhist TV ඕන ගණන් කරගෙනත් යන්න. ඒ 36 විදිහටම තියෙනවා. 36 තියෙන නිසා තමයි 36ක් කියලා දාලා තියෙන්නේ රයිට්? තව මීට අමතරව ඔයා දන්න මෙතන නෑ. හැබැයි තව තියෙනවා ලංකාවේ නාලිකා විකාශනය වෙනවා කියලා ඔයාලා කිව්වොත් සහ ඒක ඔයාටම උනත් කරගන්න පුළුවන්. නැත්නම් අපි ඔයාට කරලා දෙනවා. ඒ ඕනම නාලිකාවක් ඔයාට එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා. රයිට්? අන්න ඒක තමයි triple VIP කියන්නේ. රයිට්? ultra VIP. ART, Buddhist TV, CGTN, සමහරකව ඔයාලා මේ දන්නෙත් නෑ ලංකාවේද කියලා. Channel C, Channel 1, හරිත TV, අද දෙරණ, ඊට පස්සේ EWTN, ඒ කියන්නේ Verbum, ඊට පස්සේ God, ස්වර්ග TV, ඊට පස්සේ City Hits, එතනින් ඉස්සරහට යනවා. අපි මේ City Hits වලින් අතර කරේ Guru TV, Hiru TV, ITN, Netra TV. දැන් ඒ ඔක්කොම ඕපන් කරලා පෙන්නනවා. තව ඉස්සරහට ඒ ඔක්කොම ඕපන් කරලා පෙන්නනවා. නැත්තම් හිතයි මේක නිකන් පින්තූර විතරයි කියලා නේද? ඊට පස්සේ මේ බලන්න Netra TV Tamil, ඊට පස්සේ ප්‍රඥා TV, රංගිරි, ඊට පස්සේ රිදි TV, රූපවාහිනී, ශක්ති TV, right? High TV, Supreme TV. දැන් Supreme TV දන්න කට්ටිය දන්නවනේ.
අර මොකද්ද ගාන දෙව් හැල්ල කියලා මොකද්ද හැල්ලක් ගියානේ ඩබ් කරලා ඉන්දියාවෙව්වා ඒකට මම හිතන්නේ ප්‍රසිද්ධ වුණානේ ස්ටාර් ටැමිල් කලර් ටැමිල් සී ටැමිල් ඔය ඔක්කොම මේක යටතේ එකතු කරලා තියෙනවා ශ්‍රද්ධා ටීවී සිරස ටීවී සියත ටීවී ස්වර්ණවාහිනී TNL ටීවී දෙරණ දිදුල්ල ටීවී 1 ට්‍රේස් ටීවී වසන්තම් දැන් ඔය එකින් එක දාලා පෙන්නන එක තමයි දැන් මෙතන කරන්නේ මෙතන මොනවද කරනවා කියන්නේ එකින් එක දාලා පෙන්නනවා ඕපන් කරලා පෙන්නන්න එතකොට මේ 19 වෙනිදා මේ බලන්න වෙලාව එතකොට පොඩ්ඩක් මැච් කරලා බලන්න දැන් මම ඇත්තද බොරුද කියන්නේ කියලා තේරුම් ගන්න දැන් මේ මෙතන බලන්න වෙලාව මේ අප්‍රේල් 19 නේ 9:33යි 9:33ට තමයි මම ඔයාට මේක පෙන්නන්නේ මේ නාලිකා තියනවා කියලා. ඊට පස්සේ ඒවා ඕපන් කරන වෙලාව ඒකත් 9:33යි. ඒ කියන්නේ හොර නෑ බොරු නෑ වංචා නෑ මුකුත් නෑ. I think satellite ලංකා කියපුවම 0.76 කියපුවම at satellite ලංකා handle එක YouTube right විශ්වසනීයත්වයෙන් මනුෂ්‍යත්වයෙන් සාධාරණත්වයෙන් යා ඒ කියන්නේ අපි කරන්න බැරි නම් අපි ඒක කියන්නේත් නැහැ කියලා තීරුමකුත් නැහැනේ. කරන්න පුළුවන් දේ මොනවද හැමදේම අපි කරලා පෙන්නනවා. ඒතර ඔයා තීරණය කරන්න. ඔයා මොකද්ද කරන්න ඕනේ right? පැහැදිලිද? right අපිට අර කියමනක් තියෙනවනේ ඛණ්ඩ දුන්නට මොලේ දෙන්න බෑ කියලා. right? ඒ නිසා තමයි මේ දැන් ඔයා මොලේ අවදි කරගන්න. හරි. ඒ ART TV එක ඊට පස්සේ දැන් මෙතන බලන්න දම් සතර තියෙනවා ඉස්සරහට යමු ඒ කියන්නේ CGTN ඊට පස්සේ බුද්දිස්ට් TV ඊට පස්සේ මේ බලන්න ලංකාවේ මැඩම් කෙනෙක්නේ ඒ කියන්නේ මේ හරිත TV right හරිත TV ඊට පස්සේ මේ channel C එක ඊට පස්සේ මේ අද දෙරණ 24 එකේ මම හිතන්නේ news එකක් යන්නේ the first at 9 කියලා මම හිතන්නේ headlines යන්නේ SL rugby team qualifies for 2025 Asian rugby championships හොඳයි නේ qualify වෙලා තියෙන්නේ එතකොට මේ ස්වර්ග TV goat TV ඊට පස්සේ verbum නාලිකාව ඊට පස්සේ මේ ITN එක ලොකු කරලත් පෙන්වන්න ඕනේ මොකද එහෙම කරන්න පුළුවන් right මේ පෙන්වන්නේ මේ ගොවිසෙත යන්නේ මේ ගොවිසෙතේ ඉංග්‍රීසි අක්ෂරය මම ඕවා මේ අනුමත කරනවා නෙමෙයි කන්ඩෝන් කරන්නේ නැහැ right මේ හොඳ නෑ මේ සූදුව ස්විප් ඕවා right එච්චර හොඳ නෑ ඕවා ඇබ්බැහි සහ ඕවා නේද මහන්සි වෙන්නේ නැතුව මිනිස්සු right සල්ලි හම්බු කරන්න නොයිපයු ධනයේ තියෙන භයානකකම පෙන්නනවා right අර මොකද්ද අර නෝවල් එකකුත් තිබ්බ නේද චාල්ස් ඩිකින්ස්ගේ The Great Expectations කියලා ඒකෙන් ගැහුවා සිංහල කතාවක් උතුම් පැතුම් අන්න ඒකයි ඒක හරි භයානකයි මිනිස්සු විනාශ වෙනවා මහන්සියක් නැතුවම සල්ලි අතට වැටුනාම මිනිස්සු විනාශ වෙනවා හරි කමක් නැහැ 9:38ට මේ ශ්‍රී ලංකාවේ මේ ශ්‍රී ලංකා කියලා ගහලා තියෙන ITN එකේ ITN TV එකේ ඔන්න මේ බෝල කරකවනවා මොකද්ද ගොවිසෙත දිනුම් ඇදීම හරි සයිස් එක හදා ගන්නම්කෝ විත් එකට හරි ඉස්සරහට යනවා මේ සිටි හිට්ස් එකේ ඉතින් ගොඩක් අර පරණ ලස්සන කතන්දර යනවා ඉතින් ඒවා ප්‍රිය කරන කට්ටියට හොඳයි සිටි හිට්ස් ඊට පස්සේ මේ ප්‍රඥා TV ඉතින් බණක් භාවනාවක් කරන උපාසක උපාසිකා මහත්මීන්ට වෙන්න හොඳයි ඊට පස්සේ මේ 9:38ට ඒ කියන්නේ 9:00 වගේ ටයිම් එකේදී මේ හැම නාලිකාවක්ම ලංකාවේ බෝල කරකවනවා right දිනුම් අදිනවා මේ නේත්‍රා TV ටැබිල් ඊට පස්සේ මේ රංගිරි ශ්‍රී ලංකා බලන්න ඒක 9:37 කියන්නේ පිළිවෙලටම මේ පින්තූර ටික ඇවිල්ලා නැහැ right ඒක කලවෙමේ ඇවිල්ලා ඉතින් කලවෙමේ මම පෙන්නනවා හරි ඊට පස්සේ මේ රූපවාහිනිය ජාතික රූපවාහිනිය මේ දවස්වල ඉතින් යම්කිසි right දැන් රූපවාහිනියත් පොඩ්ඩක් අර නරක වෙලා තියෙනවා right සමහරක් අශෝභන දේවල් එකතු වෙලා තියෙනවා වැඩසටහන් හැබැයි අනිත් හැම නාලිකාවට වඩා පොඩ්ඩක් හොඳයි සෝබනයි සුජාතයි සුජාත දියණි පවා ඒ ලස්සන නේද කොරියන් ඩ්‍රාමා එකක් හඬ කවලා අපි ඊට කලින් දැක්කේ ඔෂින් ඊටත් වඩා ලස්සනයි right ඔෂින් යුරෝපයේ ඉන්නවා ජේනේ වගේ ඔය හරිම ලස්සනම දේවල් ටයිටස් තොටවත්ත ළමයින්ට right ජාතියකට දායද කරපු නාලිකාවක් තමයි රූපවාහිනිය ඉතින් හොඳයි රජයේ වේවා පෞද්ගලික වේවා හොඳ නැහැ හොඳ නම් හොඳ කියන්න
රයිට් 9:39ට තමයි මේ වර්ත් ස්ටිකර් එක ගහගෙන නේද මේ මම හිතන්නේ මේ රේස් එකක් රේස් පදිනවා රයිට් එතකොට මේක සිටි හිට්ස් මේ ලෝගෝ එක අර ඇනිමේට් වෙන ගමන් තියෙන ඒ ලෝගෝ එක එකම විදිහට තියෙන්නේ නෑනේ රයිට් අන්න ෆොටෝ එකේදී අර ඇනිමේට් වෙනවා හරි මේ තමයි sorry මේ රිදී ටීවී රයිට් කලින් සිටි හිට්ස් පෙන්නුවේ මේ රිදී ටීවී ලෝගෝ එක තමයි මේ මෙතන හරි එතනින් එහාට අපි යනවා මේ ශ්‍රද්ධා ටීවී එතකොට මේ බණ දායකත්වයේ කවුද ගත්තේ කියලා තියෙනවා සඳුනි නිරංජලා මහත්මිය කියලා තියෙනවා රයිට් ශ්‍රද්ධා ටීවී ওই බණ අහන භාවනා කරන සිල්වත් ගුණවත් සුපේශල ශික්ෂාකාමී පරම්පරාවකට ඉතින් ඒ බණ channel set එක ඒ කියන්නේ ලංකාවේ හැම එකක්ම තියෙනවා ඉතින් නාලිකා මේ බලන්න සියත ටීවී රයිට් සියත ටීවී කියන්නේ දැන් හැම ප්‍රෝතක්ම දැන් ආందోලනාත්මක විදිහකට අර මරු ඩබලක් කියන්න අරගෙන තියනවා කියලා නේද ට්‍රෙන්ඩ් එකක් කියන්නේ නේ හරි ගමක් නැහැ ඊට පස්සේ මේ බලන්නකො සිංහලෙන් සබ්ස් වැටෙනවා කියන්නේ මේ ලංකාවේ වුව තමයි ශක්ති සන්දානම්ගේ මූවි එකක් යන ගමන් තියෙන්නේ රයිට් ඊට පස්සේ ටෙලිවිෂන් සමාජ මාධ්‍ය සමීක්ෂණ වාර්තා අලුත් කළ ස්වර්ණ වාහිනිය රයිට් ඊට පස්සේ පුද්ද බිමක අසිරිය වැඩසටහනින් දිදුල ටීවී වසන්තම් එතකොට මේ අර බොලිවුඩ් එකේ ඉන්නවනේ බේබි ෆේස් කෙනෙක් ආමීර් ඛාන් එතකොට මේ කොලිවුඩ් එකේ ඉන්න බේබි ෆේස් රයිට් කොලිවුඩ් අජිත් අයියා රයිට් කලම්බු 2025 4:19 එතකොට ඔයා දන්නවා මේ ඔක්කොම එදා විකාශනය වෙන ඒ සජීවී විකාශනය වන නාලිකා කියලා. එතකොට මේ TV1 ඊට පස්සේ මේ සුප්‍රීම් ටීවී ලංකා එකේ සුප්‍රීම් ටීවී ඔස්සේ විකාශනය කරනවා මේ රෑ වෙලාවනේ චිත්‍රපටයක් යන වෙලාවක්. හායි ටීවී ඊට පස්සේ දැන් ලංකාවේ සෙට් එක ඔන්න ඔය 36 මොන්න ඔය විදිහට පෙන්නවා. එතනින් යාට දැන් සවුත් කොරියාවේ යන්න ආසාවෙන් ඉන්න අයත් ඉන්නවා නේද? අපි දන්නවනේ නේ. එතකොට කොරියන් ලැන්ග්වේජ් එක ප්‍රැක්ටිස් වෙන්නද එතනින් එහාට ගියපුවාම රයිට් ඒ සංස්කෘතිය ඉගෙන ගන්න බලන්න මේ කොරියන් නාලිකා එතනින් ඉස්සරහට තව ගියපුවාම රයිට් මම මේ ඩ්‍රෝ කරන කෙනාව අයින් කරගන්න ඉවත් කරන්නම් හරි දැන් මේ බලන්න මේකේ ටැමිල් 2000 මේ දැන් මේ ටැමිල් මලයාලම් වර්ෂය අනුව ක්වොලිටි එක අනුව HD ද අල්ට්‍රා HD ද රයිට් ෆැන්ටම් ත්‍රෙඩ් අයිකරස් හැම චිත්‍රපටියක්ම තියෙනවා දැන් මේ මම ස්ක්‍රෝල් කරලා පෙන්නන්නේ හැබැයි මේ තියෙන්නේ හොලිවුඩ් සෙට් එකක් ඔයාලට පේනවනේ මම මේ උඩ හොලිවුඩ් එකකට ගිහිල්ලා මේ පල්ලෙහාට ස්ක්‍රෝල් වෙලා තියෙනවා පැත්තේ සයිඩ් පැනල් එක බා එක ඊට පස්සේ මේ බලන්න පීටර් පෑන්ස් නෙවර්ලන්ඩ් රයිට් මේ රීසන්ට්ලි ඇඩිට් මේ බලන්නකො මේ ඔඩෙලා 2 2025 මේ බලන්න ශිවංගි 2025 කියන්නේ අලුතෙන් ප්ලැට්ෆෝම් එකට එකතු කරපු ඒවා දැන් මේ බලන්න හොස්ටීජ් 2005 රයිට් ඒ කියන්නේ සමහර පරණ ඒවා තියෙනවා ඒවා එතකොට අර HD full HD qualityට ආයි නැවත අලුත් පිටපතක් එකතු වුණා නම් ඒවත් රීසන්ට්ලි ඇඩිට් යටතේ වැටෙනවා දැන් ඔයා බලන්නේ ආස මොනවා හරි එකක් තියෙනවා OTT content එකක් වෙන්න පුළුවන් චිත්‍රපටයක් වෙන්න පුළුවන් TV series එකක් වෙන්න පුළුවන් ඒක මේ මෙතනින් search කරලා ගන්න right search කරලා ගන්න පුළුවන් right මෙතනින් හරි දැන් මේ බලන්න මෙතන UFC fights ඒ කියන්නේ අර UFC එතකොට මේ UFC enthusiast කෙනෙක් නම් UFC ඒ කැටගොරි එක මත ක්ලික් කරලා ඒවා බලන්න පුළුවන් WWE නම් WWE මත ක්ලික් කරලා ඉස්සරහට යනවා මේ WWE එව්වා
රෝයල් රම්බල් වෙන්න පුළුවන් එයාලගේ ලොකුම වැඩසටහන් ටික රයිට් ඊට පස්සේ මේ බලන්නකෝ මේ තවත් වාසියක් අර හැම කොලෙක්ෂන් එකක්ම බලලා එක දිගට එක පෙරට බලලා ඉවර කරන්න පුළුවන්. දැන් X-Men X-Men ඔක්කොම චිත්‍රපටි සෙට් එක. ඊට පස්සේ එහෙම නැත්තම් දැන් මේ Black Panther ඒක X-Men අදාළත්වයක් නෑ ඒක Marvel. ඒ කියන්නේ මේ බලන්න Marvel collections යටතේ තමයි මම මේ Black Panther එක අරගෙන තියෙන්නේ. රයිට් ඒක පොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි ටයිල් එක. රයිට් එතකොට මේ බලන්න එතකොට Marvel එකේ හැම collection එකක්ම බලලා ඉවරයක් කරන්න පුළුවන්. Jackie Chan ගේ හැම චිත්‍රපටියක්ම ඊට පස්සේ Shah Rukh Khan ගේ හැම චිත්‍රපටියක්ම ඒ කියන්නේ ආස නළුවා අනුවත් රයිට් මෙතන කැටගරීස් පවතිනවා. ඊට පස්සේ මේක තමයි ගොඩාක් කට්ටියටම ආසම දේ තමයි දැන් මේකේ තියෙන විශේෂත්වය රයිට් දැන් ඩබල් VIP එකයි ට්‍රිපල් VIP එකයි අතර තව වෙනසක් පැහැදිලි කරන්න. ඒ තමයි මේ ගොඩක් දැන් අපි චිත්‍රපටියක් බැලුවත් ඩුවල් ඕඩියෝ මල්ටි ඕඩියෝ තියෙනවා රයිට් ඒ කියන්නේ ඕඩියෝ ට්‍රැක් එක සමහරක් ඉංග්‍රීසි වෙන්න පුළුවන්. දැන් හින්දි චිත්‍රපටයක් කියන්නකෝ. ඒක හින්දි ඕඩියෝ ට්‍රැක් එකක් තියෙන. දැන් ගොඩක් හින්දි අමතක කරන් දෙමළ එව්වා. ඒතකොට දෙමළ ඒවයි දෙමළ ට්‍රැක් එකක් තියෙනවා, තෙලුගු ට්‍රැක් එකක් තියෙනවා, මලයාලම් ට්‍රැක් එකක් තියෙනවා, හින්දි ට්‍රැක් එක තියෙනවා. ඔයා කැමති ට්‍රැක් එකකට මාරු කරගෙන බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට ඒක තමයි මේ මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. මේ බලන්න Netflix යටතේ මල්ටි ඕඩියෝ ඒ කියන්නේ Netflix content එක multi audio. ඒ කියන්නේ ඔයාලට audio කතා කරන language එක වෙනස් කරගෙන බලන්න පුළුවන්. ඊට පස්සේ Amazon Prime content එකත් multi audio විදිහට. right Netflix එකේ මේ බලන්න Amazon Prime එකේ single audio. ඒ කියන්නේ එක audio track එකක් තියෙන ඒවා. ඊට පස්සේ මේ multi audio තියෙන ඒවා. right Amazon Mini, Disney Hotstar Special, Hulu Originals වැඩි. ඒ නිසා ඒකේ පින්තූරේ පෙන්නුවේ නැහැ. right එතකොට හිතා ගන්නකො එතකොට මේවා බලන කට්ටිය දන්නවා. ඒ නිසා මම ඒවා ගැන ඕනාට වඩා unnecessary length එකකට කතා කරන්න යන්නේ නැත. right එතනින් එහාට ගිහපම මේ තවත් බලා ගන්න. right Peacock ඊට පස්සේ මේ UK USA මේ බලන්න TV originals, Showtime, ABC originals, CBS originals, NBC originals. ඒ කියන්නේ බලන්න UK US ඒ කියන්නේ England America. ඒ කියන්නේ ඔයාට ඔයාගේ දරුවෙක්ට ළමයෙක්ට ඒ තරම් quality entertainment එකක් කවදාකවත් right අපි හැම වෙලේම අපි අවුරුදු 10ක් 20ක් පිටිපස්සෙන් නෑ. එහෙම පිටිපස්සක් නැහැ. තප්පරයකවත් ප්‍රමාදයක් ලැප්ස් එකක් ගැප් එකක් තියාගන්න අවශ්‍ය නැහැ. ඒ ප්‍රීමියම් එන්ටර්ටේන්මන්ට් එක හයි ක්වොලිටි එන්ටර්ටේන්මන්ට් එක එසැනින් එවෙලේ ඔයාට ලැබෙනවා. එතකොට මේ ඉන්නේ UK Peacock වල right තව ඉස්සරහට ගිහම මේ බලන්න කොරියන් ඒවා බලන්න ආසම කට්ටිය ඉන්නවනේ. ඒතර කොරියන් හැම එකක්ම ඔයාට එක දිගට එක පෙරට ඒ TV series බලා ගැනීමේ හැකියාව තියෙනවා. කොරියන් right ඊට පස්සේ Fox Originals USA Fox Originals. දැන් මේ බලන්න ඒකේ යටතේ නිකන් මේ බලන්න Paramount තියෙනවා නේ. එතකොට මේ Paramount ගොඩක් කට්ටිය මගෙන් ඇහුවා මේ Paramount තියනවාද කියලා. ඔව් Paramount තියෙනවා. double VIP වේවා triple VIP වේවා Paramount මේ ටික ඔක්කොම තියෙනවා. ඒක ගැන බය වෙන්න එපා. අර පොඩි දේවල් ටිකක් තමයි වෙනස්කම් වෙලා තියෙන්නේ. right නාලිකා ප්‍රමාණය වැඩි ultra VIP එකට එද්දී නැති නාලිකාව කියනවා නම් ඔයාගේ request එක මත ඒ හැම එකක්ම add කරලා දෙන්න පුළුවන්. සහ ඊට පස්සේ dual audio right වැඩි සහ අනන්තයයි. channel සංඛ්‍යාව OTT ඒ හැම එකම අර ගණනක් කියන්න බෑ ඔක්කොම අනන්තයයි. right ඊට පස්සේ මේ බලමු IPL සහ මේ වැදගත්ම දේ බලන්න EPG එක වැටෙනවා. right program guide එක right 5 ඉඳන් 5 මාට cricket highlights ඊට පස්සේ ආයි 5 මාර ඉඳන් 6 මාර ආයි highlights 6 මාර ඉඳන් 7ට Tata IPL match එකේ day analysis එක. ඒ කියන්නේ ඔයාට ඒ අදාළ channel එකේ ෂෙඩියුල් එක බලලා ඔයා ආසම එක තියෙනවද කීයටද කියලා අන්න දැනගැනීමේ හැකියාවකුත් තියෙනවා. සහ ඒ දේ බලන නරඹන ගමන් ඔයාට හැකියාව තියෙනවා අර ෆ්ලොපි ඩිස්ක් අයිකන් එක මත ක්ලික් කරලා ඒක රෙකෝඩ් කරගන්න.
right චිත්‍රපටි නම් කොහොමද download කරගන්න පුළුවන් subtitles captions change කරගෙන බලා ගන්න පුළුවන් ඊට පස්සේ අර අපි කිව්වනේ multi audio track එක කියන්නේ කතා කරන language එක මාරු කරගෙන බලන්න පුළුවන් ඒ කියන්නේ මාරම flexibility එකක් convenience එකක් තමයි ඔයාලට එකතු කරලා දීලා තියෙන්නේ right ඉතින් පොඩ්ඩක් බලන්න මේ Star Sports 1 2 විලෝ ක්‍රිකට් අහලවත් නැති ක්‍රිකට් නම් ලෝකේ සජීවීව ක්‍රිකට් නාලිකා හැම එකක්ම රයිට් එකතු කරලා තියෙනවා ඒ කියන්නේ ඒක ඩබල් VIP ට්‍රිපල් VIP වේවා රයිට් දෙකේම එහෙමයි රයිට් ලෝකේ හැම ක්‍රිකට් නාලිකාවක්ම ගෝල්ෆ් නම් ලෝකේ හැම ගෝල්ෆ් නාලිකාවක්ම සජීවීව ගෝල්ෆ් මැච් විකාශනය කරන හැම නාලිකාවක්ම right එතකොට මේ highlights කීපයක් මේ විදිහට බලා ගන්න ඊට පස්සේ මේ බලන්න බිත්තියකට නිකන් අර ටෙනිස් වගේ දෙන්න එක පැත්තේ අර දෙපැත්තේ නෙමෙයි right බිත්තියට ගහන එක එපා වෙන්නේ නැද්ද දන්නේ right බලන්න එක PSL වල තියෙනවා ඊට පස්සේ මේ බලන්න Sky Sports දැන් සමහර කට්ටිය මේ Star Sports එකේනේ බලන්නේ IPL එක ඔයාට මේ තව නාලිකා ගණනාවක් තියෙනවා right HD full HD 4K විදිහට IPL එකම විකාශනය කරන right ඒ හින්දා ඒක වගේ දැනගන්න right sports 18 right දැන් අර මේ sports 18 ගැන යමක් කියන්නම් sports 18 එක නොමිලේ බලන්න දුන්නා sports 18 එක මම හිතන්නේ ඉන්දියාවේ ලෝකේ ලංකාවේ කට්ටිය නොමිලේ right free සැටලයිට් channel එකක් විදිහට තමයි නැරඹුවේ. හැබැයි ඒක අයින් කරා. ඒක අයින් කරා දැන් ඒක paid channel එකක් වුණා. ඒක ඔයාට නොමිලේ වගේ බලන්න ඕන නම් අපි හරහා IPTV ඔස්සේ නැරඹීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ බලන්න මේ cricket football හැම football නාලිකාවක්ම දැස් මේ ඔයාලා දන්නේවත් නැති ඇත්තටම මමත් වැඩිය මේවා ගැන දන්නේ නැහැ. මේ මම දැක්කමයි. ඒ කියන්නේ මේ 24/7 මේ බොලිවුඩ් සින්දුම විතරක් right අර අපි කියන්නේ වීඩියෝ songs visuals වගේ right සින්දුම විතරක් විකාශනය කරන මේ නාලිකා. ඒකේ තියෙන මේ අපි මේ දැන් මෙතන නම් මේකේ අක්ෂේ කන්නන්නේ මේ අක්ෂේ කුමාර් right එතකොට ඒයි මේ තවත් නිලිය මට මතක නෑ මූණ පේන්නේ නැති නිසා අපි මීට කලින් දැකලවත් නැති අර නිකන් රීමික්ස් වගේ songs තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි right Bollywood songs කොහොමත් ඉතින් අර හිතන්නකෝ 92 සාජන් එහෙම ඉතින් කොච්චර ලස්සන වින්දනීය මනෝභාවයකට අපිව කැටුව යනවාද right මේ තවත් ඒ වගේ හින්දි songs වන් කියලා right එක දිගට එක පෙළට ඒ songs පංජාබි හැම එකක්ම තියෙනවා ඊට පස්සේ මේ Sky Filmy right එතකොට මේ 24/7 new release යටතේ අලුත්ෙන් release වෙන movies බලන්න පුළුවන් ඊට පස්සේ දැන් මේ වේදා සර්ෆීරා right බීමා ෂයිතාන් right ස්ත්‍රී 2 ඕන එකක් වාට රයිට් අලුත් එව්වා මේ රීසන්ට් රිලීසස් යටතේ බලන්න පුළුවන් නැත්නම් හිතන්නකෝ හොලිවුඩ් බොලිවුඩ් ලොලිවුඩ් කොලිවුඩ් ඕන එකක අර 2025 කියන එක මත ටැබ් එක මත ක්ලික් කරපුවම අලුත් මේවා එතනින් බලා ගන්න පුළුවන්. ඔයා දන්න එකක් තියෙනවා නම් නමක් දන්න එකක් සර්ච් කරලා බලන්න. දැන් අපි අර සිකන්දර් පව වට පෙන්නුවානේ නේද? ඒක ඉන්දියාවේ කට්ටියට හෝල් එකේ බලන්න ස්ක්‍රීන් එකේ රිලීස් වුණේ කවද්ද ඊට කලින් අපේ ලංකාවේ කට්ටිය IPTV ඔස්සේ ඒක බැලුවා. ඉතින් අපි අපේ platform එකත් එක්ක අපේ family එකත් එක්ක YouTube එකේ විතරක්ම ඉන්න එපා. YouTube එකේ අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න. YouTube එකේනේ මෙච්චර දේවල් පෙන්නලා කතා කරලා පැහැදිලි කරන්නේ. සහ අපිත් එක්ක මේ සම්බන්ධතාවය පවත්වා ගන්න එන්න WhatsApp එක හරහා right ඒ group එකේ හැමදාම අපි right මම පාන්දර 2 වෙද්දී right හැමදාම ඔයාට updates දෙනවා right තව ඉස්සරහට right ලංකාවේ ලෝකේ විශාලම right අපි අත්දැකීමක් පරිශ්‍රණාත්මකව කරන දේවල් right ඒවා ඔයාට දෙනවා right ඒ කියන්නේ මේ පුළුවන් තරම් facilities වැඩි කරන එක තමයි අපි කරන්න යන්නේ right හිතා ගන්න බැරි දේවල් තමයි අපි කරන්න යන්නේ right සමහර කට්ටිය right
හිතලවත් නැති දේවල් ඒ පිම්මවල් ලීප්ස් අපි පයින්න යන්නේ කාත් එක්කද ඔයත් එක්ක තනියමද නැහැ. හරි. ඉතින් බලන්න මේ හොඳම දේ තමයි ඔයත් එක්ක බෙදාගන්නේ. ඇයි? අපි පමා වුණා ඇති, ප්‍රමාද වුණා ඇති, නොදියුණු තත්ත්වයේ හිටියා ඇති. දන්නකො ටීවී channel එකක් බලන්න අපිට නිදහස නැත්තම්. කවුරු හරි අපිට කියනවා උඹට බලන්න පුළුවන් channel 100යි. උඹට නිකම් බලන්න එකක්වත් දෙන්නේ නැහැ. ඉස්සර නම් බන channel එකක් හරි නිකම් බලන්න දුන්නා. දැන් ඒකවත් දෙන්නේ නැහැ. උඹට බලන්න බෑ එකක්වත්. එහෙනම් අපි අත් එක්ක ඉන්න ඕනේ නැහැ. එයා අපිට ආදරේ නැත්තම් අපි යාට ආදරේ වෙලා වැඩක් නැහැ. ඒකනේ සාමාන්‍ය ලොජික් එක නේද? හරි අපි ඉස්සරහට යමු. මේ තව නාලිකා කීපයක්. රයිට් මේ කිල් චිත්‍රපටි නම් ඇති තරම් තියෙනවා නේද? දැන් සමහරක් මම චිත්‍රපටි බලන්න කලින් පොඩ්ඩක් රිවිව් එකක් කියවලා බලන්නේ. මේ කිල් කියන එක නම් මහා කිසිම මේ ස්ක්‍රිප්ට් එක හරි නෑ කියලා මම රිවිව් එකක් දැක්කා. ඒ නිසා මම ඒක බලන්න ගියේ නැහැ. රයිට් හැබැයි ඔයාට පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නුවා. ඊට පස්සේ මේ ලෝකේ මොනවද වෙන්නේ කියලා අප්ඩේට් වුණොත් එimhe ඔයා බැලුව පුදුම වෙයි. මේ අල් ජසීරා CNN BBC එයාලා ඩච් වෙල් රෂ්යා ටුඩේ NDTV රයිට් එයාලා අපි ගැන කියනවා නිවුස් කියනවා. අපි අයාලා අපි ගැන මොනවද කියන්නේ එයාලා අපිව කොහොමද දකින්නේ කියන එක මොකද ඔය හැම නාලිකාවකම කොරිස්පොන්ඩන්ට්ස් ඒ කියන්නේ ජර්නලිස්ට්ලා ලංකාව තුල ඉන්නවා. ඒක ශ්‍රී ලාංකික පුරවැසිභාවයක් තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන් එහෙම නොවෙන්නත් පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් අපි ලෝකයේත් එක්ක අප්ඩේට් වෙලා නැහැ. අපි ලෝකයේත් එක්ක නැහැ. අපි ළමයි ඒ ලෝකේ දැනුම අධ්‍යාපන ක්‍රමය ශිෂ්ටත්වය භාෂාව තාක්ෂණය විද්‍යාව දියුණුව නවෝත්පාදනීය ගෝලීයකරණය මේ මොනවා මගුලක් එක්කවත් නැහැ. අපි ඇත්තම කතාව තමයි මේක කිව්වට තරහ වෙන්න එපා. ගල් යුගයේ ඉන්නේ. ඔයා ආස ඒකද ළමයට උරුම කරලා දෙන්න. දැන් මේ වගේ නිවුස් channel එකක් ඩොකියුමන්ටරි channel එකක් බැලුවත් කාටුන් channel එකක් බැලුවත් ඔයාගේ ළමෙක් මොන හරි දෙයක් ඉගෙන ගන්න. ඒක එතකොට ඉගෙන ගත්තා කියන්නේ මොකද්ද? එයා හොඳ ජීවිකාවකට යයි. හොඳ රස්සාවක් කරන්න පුළුවන්. එයාගේ ජීවිතේ ගුණාත්මක භාවය උසස් වෙනවා. සාර්ථක ජීවිතයක් වෙනවා. එඳ හැමදේම පොතපතින් ලැබෙනවා. හැමදේම ඉස්කෝලෙන්ම ලැබෙනවා. රයිට්? ඉස්කෝලේ ඉවර වෙලත් මුම්පන් තියනවා. රයිට් ඉතින් අන්න ඒක තමයි රයිට් අන්න ඒක තමයි එඳා දෙමව්පියෙක් වශයෙන් පවා දරුවෙක්ට කරන්න පුළුවන් හොඳ ආයෝජනයක් රයිට් ඉංග්‍රීසි කියන භාෂාව පවා මේ බලන්නකො මේක බලාගෙන හිටියත් අහගෙන හිටියත් අල්ල ගන්නවා රයිට් බලන්න Animal Planet එක 4K quality එකට බලන්න පුළුවන් 4K Ultra HD Animal Planet ඊට පස්සේ Animal Planet විතරක් නෙමෙයි Discovery HD මේ බලන්නකො මේ EPG එක පවා load වෙලා පෙන්නනවා right මොන වැඩසටහන්ද right මේ මොන වෙලාවටද යන්නේ right මේ 4:00 5:00ට හරි ලස්සන වැඩසටහනක් යන්නේ පාන්දර 6 Schizophrenic Brothers උමතු වැඩ කරන සහෝදරයෝ 6 දෙනෙක්ගේ වැඩසටහනක් ඇත්තටම මේ මාර වැඩසටහන තමයි යන්නේ. අපි අනිවාර්යයෙන් මේ අපිට මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න දේවල් වලට වඩා මේ සත්ව ලෝකයේ තුල සත්තුන් හරහා ඉගෙන ගන්න තියෙනවා. සත්තු කොහොමද sannivedanaya කරන්නේ? යාලා කොහොමද යාලගේ ලෑන්ඩ් එක ටෙරිටරි එක භූමි ප්‍රදේශයේ භාගය බෙදා වෙන් කරගෙන ඉන්නේ. අලියාගේ සීමාව වෙන් කරගෙන ඉන්නවා. රයිනොසිරස් එයාගේ සීමාව වෙන් කරගෙන ඉන්නවා. රයිට් කවුරු හරි එක්කෙනෙක් හරි හිතන්නකො මායිම පැන්නෝ එතන රණ්ඩුවක් වෙනවා හරිම ලස්සනයි ඒ සත්තුන්ට ආවේනික වූ ඒ ආචාර ධර්ම පද්ධති සංස්කෘතීන් උපසංස්කෘතීන් කියලා දේවල් තියෙනවා රයිට් ඒකෝර ගැහණු සතා පිරිමි සතා sannivedanaya කරන්නේ කොහොමද අර ෆෙරමෝන ඒව හරහා සිග්නල්ස් දෙන්නේ කොහොමද එයාගේ වයස කීයද කියලා මාර දේවල් සිග්නල්ස් ඉතින් ගොඩක් දේවල් ඉතින් ඉගෙන ගන්න පුළුවන් ඉතින් විද්‍යාව වේවා ඕනම ගණිතය වේවා මේ এডুকেෂන් channels පවා තියෙනවානේ. ඉතින් මේ විදිහට බලලා ඒ කියන්නේ මේක ඇහැට පේනවා කනට ඇහෙනවා. ඉතින් හරිම engaging interesting. ඉතින් ඒ විදිහට තමයි ඕනම දෙයක් අල්ලගන්න ඕනේ. එතකොට මේ රාජ් මේක මේ ඒ කාලේ ඉඳන් බලපු වෙන පරණ නාලිකාවක් නේද? ඉතින් ඒකට ප්‍රිය කරන අයට ඔන්න නොස්ටැල්ජියා එක ඔන්න ඒ පැහැදිලි සාංකාවත් ඔන්න සුව කරලා දෙනවා. එතනින් එහාට බලාගෙන යමු මේ වෙබ් සීරීස් එක දිගට එක පෙළට Netflix and Amazon. එතනින් එහාට මේ Tamil movies right. මේ බලන්නකො ඔයා කැමතිම හිතන්නකො නළුවා කවුද දෙමළ
සිවාජි ගණේෂන්ද ප්‍රභූදේවාද කාර්තිද ජයම් රවිද ආර්යද ඒ නළුවා අනුවත් ඒ නළුවාගේ හැම චිත්‍රපටිම රයිට් එක පෙළට රයිට් එක දිගට බලන්න ගොනු කරලා දීලා තියෙනවා රයිට් ඊට පස්සේ මේ UK kids ඉතින් මේක තමයි මට දුක හිතෙනම තැන තමයි බලන්න අපේ ළමයින්ට දැන් ඇත්ත කතන්දරේ මේ ලංකාවේ ඔයා මේ channels වල නමක්වත් දන්නේ නැහැ මේ දැන් සාමාන්‍යයෙන් මම දැක්ක මේ ඩිස්නි ජූනියර් සහ නික් ජූනියර් ඒ දෙක නම් තියෙනවා පට්ටම නාලිකා දෙකක් ළමයා මොන වයස වුණත් ළමයාගේ වයස 1 2 වුණත් එයා 6 8 වුණත් 18 20 වුණත් ඒව බලලා ඒ කාටුන් බලලා ඒ කාටුන් වල මාර දේවල් උගන්වන්නේ ටීම් ස්කිල්ස් ඊට පස්සේ ගණිතය එන්ජිනියරින් කන්ස්ට්‍රක්ෂන් ඊට පස්සේ ලැන්ග්වේජ් වොකැබියුලරි එක්ස්ප්‍රෙෂන්ස් මාරම ගොඩක් දේවල් උගන්වනවා ඉතින් පට්ටම පට්ට ෂෙස් මිස් කරන්න එපා සාමී බලන්න මේ TG4 Pop Max Plus 1 මේ මාරම නාලිකා සෙට් එකක් තියෙන්නේ හොඳම කාටුන් සහ මාරම අධ්‍යාපනයක් තමයි ළමයාට ලැබෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ දාලා තියෙන එක බූමරම්. ඉතින් බලන්න ඔයා මොනවද දන්නේ? අපි අපේ දරුවන්ට මොනවද දෙන්නේ? කසල දෙන්නේ. කසල කියන්නේ ජරාව දෙන්නේ. වැඩකට ඇති දෙයක් අපි දෙන්න දන්නෙත් නැහැ එක සහ වැඩකට ඇති දෙයක් ළමයට ලැබෙන්නෙත් නැහැ. ඉතින් අන්න එකයි අර සත්තිගුම්බ ජාතකය කියලා ජාතකේ රයිට් එක කූඩුවේ හිටපු එක රයිට් එකම බඩවැල කඩාගෙන ආව ගිරා පැටව දෙන්න. රයිට් එක හුළඟට එකම කන්දේ දෙපැත්තට වැටුණා. රයිට් අර නරක තැනට වැටිච්ච කෙනා නරක වුණා හොඳ තැනට වැටිච්ච කෙනා හොඳ වුණා. ඒ කියන්නේ අපි ළමයට ඇහෙන් කනෙන් මනසෙන් හොඳ දෙයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ දේවල් රස විඳින්න තියනවා කියන්නේ හොඳ මානසිකත්වයක් හොඳ මනෝභාවයක් හොඳ පරිසරයක් චිත්ත පරිසරයක් නේද? ඉමෝෂනල් ක්වොලිටි එක වැඩි. අන්න එකයි මම හැම වෙලෙම මේ උත්සාහ කරන්නේ මේ බණ කියනවා නෙමෙයි. ලංකාවේ අපේ මිනිස්සුන්ට ගුණාත්මක භාවයෙන් යුතු දෙයක් දෙන්න කරන්න රයිට් ඉතින් එහෙම හිතන කවුරු හරි ඉන්නවා නම් එන්න රයිට් වචනකින් හරි සපෝට් එකක් දෙන්න එච්චරයි මට ඕන රයිට් යමු ගමනක් අපි එතකොට මේ බලන්න Sony TV UK Sony TV ඉතින් අපි Sony කියපහම අපි නිකන් නම් විතරයි දන්නේ අපි මේ channels දැකලත් නැහැ බලලත් නැහැ ඉතින් ඒක තමයි ගුණාත්මක හැම දෙයක්ම ඔයාට කියලා මම කිව්වේ විහිළුවට නෙවෙයි right ඊට පස්සේ මේ kids මේ බලන CBeebies Nickelodeon Disney Nick Junior Cartoon Network Boomerang හැම එකක්ම තියෙනවා right ඉතින් සමහර කට්ටිය ඉතින් හරි මාසයි පාන්දරට වුණත් බණක් දාලා භාවනාවක් කරලා දවස් එක විදියට පටන් ගන්න ආස කට්ටියට ඒ ඕනම විදියකට බලා ගන්න දවස ආරම්භ කරන්න හැකියාව තියෙනවා ආගම මොනවා වුණත් ජාතිය මොනවා වුණත් ඕන එකක් ඒවා මේ බෙදීම් අපි අතර නෑ හැබැයි TV ඒ විදියට බෙදීම් විදියට ඒ කියන්නේ බෙදලා කැමති විදියට එක TV නාලිකා පටන් ගන්නවා right ඉඳා හරි රයිට් මේ බලන්න මේක දිදුල හරි ඊට පස්සේ එතනින් යට ගිහපමායි රයිට් මේ 2025 රයිට් 2025 English movies දැන් මෙතනම විතර තියෙනවා 230ක් තියෙනවා එතන මේ බලන්න a working man right Jason Statham ඒ කියන්නේ English Hollywood movies වල action genre එක යටතේ most entertaining character එක තමයි මේ වර්බුම් ඊට පස්සේ මේ working man එක මම දැන් play කරන්න අරගෙන තියෙනවා right හරි working man කීපාට මිනිහා ඉතින් කටින් නම් නෙමෙයි කතා කරන්නේ අතින් පයින් තමයි ඒ වගේම right martial artist කෙනෙක් right ඊට පස්සේ මේ බලන්න මේ Hulu originals HBO Max Apple TV Plus Hotstar Special Disney Hotstar Amazon Mini TV Amazon Prime මේ ඔක්කොම මොකද්ද මේ ඔක්කොම OTT right platforms මේ හැම OTT platform එකකම හැම OTT content එකක්ම මේ විදියට එකතු කරලා ඔයාට බලා ගැනීමේ හැකියාව තියෙනවා මේ working man එක මේ මම play කරන ගම මම කිව්වා අර පින්තූර mix වෙලා තියෙන්නේ right ගහපු පිළිවෙලට නෙමෙයි තියෙන්නේ මේ බලන්න මේ
A Thousand Blows කියන TV series එකේ season 1 episode 4 හතරවෙනි episode එක මේ floppy disk icon එක click කරා නම් ඔයාට ඒ ඕනම කොටසක් මුලින් ඉඳන් අග වෙනකන් වුණත් කැමති විදියට record කරගැනීමේ හැකියාව තියෙනවා. A Thousand Blows. එතකොට මේ After Baywatch කියන්නේ නැවතත් TV series එකක්. ඒ කියන්නේ Baywatch original Baywatch series එකේ ඒ චරිත වල ජීවිත කතාව කියනවා. right ඒ කියන්නේ ඔය තමයි අවසානයේ. ඒ කියන්නේ ඔන්න ඔක්කොම right. එතකොට ඔන්න කතා කරන්න පෙන්නන්න තියෙන හැම දෙයක්ම මම පෙන්නවා විස්තර කරා. සහ දැන් තව කෙනෙක් හිතයි මේ එතකොට ඩබල් VIP එකෙන් අල්ට්‍රා VIP එකට right දැන් පෙන්නවා මොකක්ද වෙනස්කම් සහ ට්‍රිපල් VIP එක කියන්නේ අල්ට්‍රා VIP එකේ පැකේජ් ප්‍රයිසස් කොහොමද මාසේ මාස 3 මාස 6 මාස 12 කියන්න වෙනවා අන්ඩිසයිඩඩ් කියලා. තාම ඒක තීරණය කරේ නැහැ. මොකද ඇත්ත කතන්දරේ ඒක ලංකාවට සපයද්දි කොස්ට් එක පොඩ්ඩක් වැඩි. මම හැම වෙලෙම උත්සාහ කරන්නේ පුළුවන් තරම් අඩුවට පුළුවන් තරම් සාධාරණ ඔයාලට ඒක කරන්න. දැන් මේ බලන්න මම මෙතන පොඩ්ඩක් ලියලා පෙන්නන්න. ඩබල් VIP එකයි ට්‍රිපල් VIP එකයි. right double VIP එකයි triple VIP එකයි ගන්නකො මාස 12ක මාස 12ක double VIP එක 5300යි. හැබැයි triple VIP එකට ආපුවාම තනි මාසයක 5300ක් වගේ ගාණක් වෙන්න පුළුවන්. 5300ක් වගේ ගාණක් වෙන්න පුළුවන්. ඇයි ඒ triple VIP එකේ right cost එක වැඩි. ඇයි ඒ triple VIP එකේ තාක්ෂණය administrative privileges ඒ access එක ඒ technology එක ඒකට right dedicate කරලා තියෙන infrastructure එක resources මේ හැම දෙයක්ම වැඩි. ඒ කියන්නේ ඔයා තවදුරටත් TV බලන කෙනෙක් නෙමෙයි triple VIP වලට ආවට පස්සේ right ඔයා right channels එකතු කරන ඉවත් කරන right කියන්නේ ඔයා නිකන් ඔයා බ්‍රෝඩ්කාස්ට් කරන කෙනෙක් හා සමානයි triple VIP වලට ආවට පස්සේ. ඒ නිසා තමයි අර ඉර හඳ වගේ ලොකු වෙනසක් ඇති වෙනවා double VIP සහ triple VIP package prices. ඉතින් මම නිකන් ඔය කිව්වේ ඕන කෙනෙක් ඉන්නවා නම් විතරයි. මොකද මේ double VIP එක කොහොමත්ම කරනවා සහ triple VIP එක අවශ්‍ය නම් විතරක් ලබා ගන්න පුළුවන්. මම ඒක ගන්න කියලා කියන්නේ නැහැ. මොකද double VIP එකේ 15000ක් already තියෙනවා channels. සහ හැම OTT content එකක්ම pay per view එකක්ම double VIP එකේ තියෙනවා. හැම movie එකක්ම හැම TV series එකක්ම තියෙනවා. ඉතින් triple VIP අර හැමදේම කියන්නේ අන්තයකටම ඕන කට්ටිය ඉන්නවනේ. perfection මට perfection ඕනේ කියලා කියන කට්ටිය. right ඉතින් අන්න ඒ වගේ කට්ටියට තමයි triple VIP තියෙන්නේ. එතකොට triple VIP එකේ prices වැඩි. තාම undecided right to be decided සහ triple VIP සම්බන්ධව ඒ පෙළහර පෑම to be continued ඉස්සරහට අපි ගේනවා. හරි එතකන් අද දවසට නතර වෙන්නම්. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. රැඳී සිටින්න අපිත් එක්ක දිගටම එසැනින් කරන වෙනස්කම් අපි වාට කියනවා announce කරනවා. මොකද අපි කරන වෙනස්කම් ඔයාගේ ජීවිතයේ රසාස්වාදයේ ගුණාත්මක භාවයේ right ඔප්නම් වන පිණිස තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ right. ඉතින් දවස ජයම වේවා. මේ අවුරුද්ද කිරියෙන් පැනියෙන් ඉතිරේවා උතුරන්න නැත්තා. හරි එහෙනම් ගින් එන්නම් සම්බන්ධ වෙන්න satellite lanka YouTube @satellite lanka handle එකෙන් YouTube එක search කරලා අපේ videos හැම එකක්ම බලන්න පොඩ්ඩක්
දැනුම අප්ඩේට් කරගන්න සහ 0762098757 WhatsApp chat එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා මොනවද දැනගන්න ඕනම දෙයක් දැනගන්න right වෙලාව ලැබුණ ගමන් ඔයාලගේ හැම මැසේජ් එකක්ම පැය 24 ඇතුළත බලනවා හදිස්සි නම් කෝල් එකක් ගහලා මට මතක් කරන්න මොකද හැම වෙලෙම ඔන්ලයින් නැති වෙන්න පුළුවන් එහෙනම් ගිහින් එන්න දවස සුබ වේවා ජය වේවා